ලෝකයේ ගැහැණුන් සහ පිරිමින් ලෙස දෙකොටසක් සිටින්නේ වෙනස්කම් මතයි. පෙනුම, ශක්තිය, ප්‍රමාණය, කටහඬ වගේ භෞතික ලක්ෂණ පමණක් නෙවෙයි. සිතුම් පැතුම්, අදහස්, චිත්තවේග පාලනය වැනි මනෝමය සාධක ඇසුරින් පවා මේ වෙනස්කම ඉතා හොඳින් පැහැදිලිව දක්නට ලැබෙනවා. මෙයාකාරී ජීවවිද්‍යාත්මක සැකස්මක් පවතින්නේ සොබාදාමේ අකණ්ඩ වූත් සුමට වූත් පැවැත්ම සඳහාමයි. මෙයට වසර මිලියන 2.5කට පමණ පෙර බිහි වූ මානවයා එදා මෙදා තුර ක්‍රමිකව පරිණාමය වෙමින් පැමිණ තිබෙනවා. ඒ තුළ ඔවුන්ගේ පැවැත්ම හා සුරක්ෂිතතාවය ස්ත්‍රී පුරුෂ දෙකොට්ටාසයට අනන්‍ය වූ හැසිරීම් හා ක්‍රියාකාරීත්වය මත පදනම් වුණා. මිනිසා පමණක් නෙවෙයි සත්ව ලෝකය තුළද ගැහැණු සතුන් හා පිරිමි සතුන් එකිනෙකට වෙනස් එහෙත් එකිනෙකට බද්ධ වූ සහජීවන ක්‍රියාවලියක නිරතව සිටිනවා. අද වන විට ලෝකයේ පුරාම මානව සමාජයේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය උඩු යටකුරු වෙමින් පවතිනවා. දැනටමත් එය බහුතර සමාජය තුළ විකෘතියකට ලක්ව අවසන්. පුරුෂයන්ගේ කාර්යභාරය ස්ත්‍රීන් විසින් උතුරාගෙන පවතිනවා. එමෙන්ම ස්ත්‍රීන් සතු කාර්යයන් පිරිමින් මත බලහත්කාරයෙන් පැටවෙමින් තිබෙනවා. මේ සඳහා හේතු විමසීමේදී ඒ සඳහා කාරණා ගණනාවක් බලපා ඇති බව දක්නට ලැබෙනවා. ඒ අතරින් පසුගිය සතවර්ෂයක පමණ කාලය තුළ සීග්‍රයෙන් ලෝක ආර්ථිකයේ යැපුම් කෘෂිකර්මාන්තයේ සිට නිෂ්පාදන ආර්ථිකයක් වෙත මාරු වී තිබෙනවා. මෙහිදී උත්පාදනය වූ නව රැකියා හා කාර්යයන් වෙත ස්ත්‍රීන්ද ආකර්ෂණය වුණා. මේත් සමග පසුගිය දශක ගණනාවක් තිස්සේ ඉතා ප්‍රබල ලෙස ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ සංකල්පීය රාමුවද වෙනසකට පරිවර්තනය වුණා. ඒ තුළ ස්ත්‍රීන් හා පුරුෂයන් යනු දෙකොටසක් නොව සමාන පිරිසක් යන්නත් ජීව විද්‍යාත්මක සැකස්ම හා වෙනස සමාජීය පැවැත්ම තුළ නොසලකා හැරිය යුත්තක් බවටත් ප්‍රබල මතවාදයක් සමාජගත කළා. ස්ත්‍රීන්ට නිසි තැන නොව සම තැන හිමිය යුතු බවට වූ සමාජ රැල්ලක් ගොඩ නැගුණා. මෙහි විශේෂත්වය වන්නේ මෙය සමස්ත ලෝකවාසීන්ගේ අදහසක් හෝ අවශ්‍යතාවයක් නොවීමයි. බටහිරින් ආරම්භ වී ලොව පුරා ව්‍යාප්ත වුණු කුඩා කල්ලි කණ්ඩායම්වල මතවාදයක් වුණාත් විශාල සමාජ පරිවර්තනයක් සිදු කිරීමට එම මතවාදී කණ්ඩායම්වලට හැකියාව ලැබුණා. ඒ කොතරම් ප්‍රබල වුණාද කියනවා නම් ඇතැම් රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන්ට පවා ඇතුළත් වෙමින් රටේ මූලික නීති පද්ධතිය තුළ පවා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ තහවුරු වීම සිදු වුණා. දැන් මොකද වෙලා තියෙන්නේ? සොබාදාමේ නියමයන්ට පයින් ගහලා හිතුවක්කාරී ලෙස ගොඩනගපු අලුත් තත්ත්වයන් තුළ සමස්ත ලෝකයම අසහනයට කඩා වැටීමට ලක් වෙලා. මිනිසුන්ගේ සතුට සහජීවනය වියකී යමින් පවතිනවා. ආදරය, සෙනෙහස වගේ මානුෂීය හැඟීම් අහිමි වෙමින් පවතිනවා. පිරිමියා කියන්නේ සහජයෙන්ම බලය, අධිකාරීත්වය හා ශක්තිය දරා සිටින්නෙක්. ගැහැණිය කියලා කියන්නේ ආදරය, දයාව, සෙනෙහස, සියුමැලිභාවය, සුන්දරත්වය දරා සිටින්නයක්. වසර දහස් ගණනක සිට පිරිමින් කරමින් සිටියේ ආහාර සෙවීම සඳහා දඩයමේ යෑම, සතුන් පසුපස හඹා යෑම, පහර දීම, සටන් කිරීම, තම පවුල හෝ ගෝත්‍රයට ආරක්ෂාව සැපීම ආදී කටයුතු. ගැහැණුන් විසින් සිදු කළේ දරුවන් රැක බලා ගැනීම, පෝෂණය කිරීම, පවුලට අවශ්‍ය සෙනෙහස ආදරය ලබා දීම, නේවාසික ස්ථාන ආශ්‍රිතව පිරිසුදු කිරීම, ආහාර සැකසීම, ආහාර කල් තබා ගැනීම සඳහා විධික්‍රම සැකසීම ආදී ක්‍රියාවන්. එහෙත් අද වෙහෙසටපත් වෙලා නිවසට පැමිණෙන පිරිමියාට තමා එනතෙක් මඟ බලා සිටින ආදරණීය ගැහැණිය අහිමි වෙලා. ඒ වෙනුවට රැකියාවට ගිහින් රෑ බෝ වෙලා වෙහෙසටපත් වෙලා නිවසට එන ගැහැණියට සත්කාර කිරීමට ඇතැම් පිරිමින්ට සිදු වෙලා. රැකියා ස්ථානවලදීත් බොහෝ විට තම ප්‍රධානියා කාන්තාවක් වීමත්, එසේ නැත්නම් කාන්තාවන් හා සමසමව එක් කාර්යයක නියැලීමට සිදුවීමත් මත පිරිමියා තව දුරටත් අසහනයටපත් වෙලා. බලය හා අධිකාරීත්වය දැරීමට ජෛව විද්‍යාත්මක හෝ ඥානමය සැකස්මක් නොමැති, ඒත්
නීති රීති මගින් එම බලය ආරූඪ කරගත් විට කාන්තාව වඩාත් විකෘතියක් බවට පත්වෙනවා. ඇගේ තීරණ ගැනීම හා භාවිතය අස්වාභාවික වෙනවා. අනෙක් පසින් ස්වභාවිකවම බලය දැරීමට ජානමය වශයෙන් සැකැස්මක් ඇති පිරිමියා නීතිරීති මගින් හිර කර ළමා තිබෙනවා. නීතියේ රැකවරණයේදීද පිරිමින්ට වඩා වැඩි අවස්ථාවක් ගැහැණුන්ට හිමිව තිබෙනවා. පුරුෂයින්ට වඩා කාන්තාවන්ට ස්වභාවයෙන්ම හිමිවන ජෛව විද්‍යාත්මක වාසි කීපයක් පවතිනවා. මේ නිසා සමහර අවස්ථාවන්ට හෝ තත්ත්වයන්ට වඩාත් හොඳින් මුහුණ දිය හැකි ප්‍රත්‍යස්ත තත්ත්වයක් පිරිමින්ට වඩා කාන්තාවන් සතු වේ යැයි විශ්වාසයක් පවතිනවා. දරා ගැනීම යන සාධකයේදී ගැහැණුන් සිටුනියේ පිරිමින්ට වඩා වාසිදායක තත්ත්වයක. ශරීර ශක්තියෙන් පිරිමින් ඉදිරියෙන් සිටියත් ඉක්මනින්ම වෙහෙසට පත්වී විවේකයේ සෙවීම පිරිමියාගේ ලක්ෂණයක්. ගැහැණිය එසේ නොවේ. මානසික දරා ගැනීම සැලකුවත් සාපේක්ෂව පිරිමියා ඉතා දුර්වලයි. මේත් සමගම නූතන ආර්ථික සමාජ හා සංස්කෘතික පරිසරය තුළ පිරිමියාට වසර දහස් ගණනක් තිස්සේ පැවරි තිබූ කාර්යන්ද ඔහුගෙන් ඉවත්ව ගොස් තිබෙනවා. දැන් ඔහුට වනසතුන් සමග පොරල් බැදීමට අවශ්‍ය වන්නේ නැහැ. වෙනත් ගෝත්‍රවලින් තමගේ දරුවන් කාන්තාවන් ආරක්ෂා කර ගැනීමට සටන් කිරීමට අවශ්‍ය වන්නේත් නැහැ. ඒ වගේම ආහාර සෙවීම සඳහා වෙහෙස වීමේ අවශ්‍යතාවයකුත් නැහැ. ඒ අතින් ඔහුගේ ජව සම්පන්නතාවයද ඌන උපයෝජනයක් බවට පත්ව තිබෙනවා. මෙම ව්‍යාකූලතාවය දරාගෙන සිටිය නොහැකි පිරිමියා මේ වන විට නැවත ගොඩේමට නොහැකි අගාධයකට වැටෙමින් සිටින බව ලෝක ජනසංඛ්‍යා ලේඛන වලින් පැහැදිලි වෙනවා. ස්ත්‍රී පුරුෂ අනුපාතය සැලකූ විට තවමත් උපතේදී පිරිමි අනුපාතය ස්ත්‍රීන්ට වඩා වැඩි. එක්සත් ජාතීන්ගේ සංඛ්‍යා ලේඛන වලට අනුව එය ස්ත්‍රීන් 100කට පුරුෂයින් 101.7ක්. නමුත් වයසට යන විට ඉතා ශීඝ්‍රයෙන් පිරිමි අනුපාතය පහත වැටෙනවා. අපේ රටේ තත්ත්වය බැලුවත් උපතේදී ස්ත්‍රී පුරුෂ අනුපාතය ස්ත්‍රීන් 100කට පුරුෂයින් 104ක්. නමුත් වයස අවුරුදු 65 වන විට එය ස්ත්‍රීන් 100කට පුරුෂයින් 70ක් දක්වා පහත වැටිලා. ඒ කියන්නේ වයස්ගත වැඩිහිටියන්ගේ කාන්තාවන් සංඛ්‍යාව වැඩි. පිරිමින් ඉක්මනින් මිය ගිහින්. සොබාදාමේ ක්‍රමික පරිණාමයට ඉඩ නොදී මිනිසා විසින් සොබාදාම පරිවර්තනය කිරීමට දරන ලද උත්සාහයේදී සිදුව ඇත්තේ විසමාචාරයකි. සතුට හා සහනය පවතින්නේ ස්ත්‍රීන් හා පුරුෂයින්ට නිසිතැන හිමිවීමෙන් මිසක සමතැන හිමිවීමෙන් නොවන බව පැහැදිලි. සෙනෙහස ආදරය හා සුරක්ෂිතතාවය පිරුණු සුන්දර ලෝකයක් වෙනුවෙන් පිරිමින්ට හිමි තැන ලබා දීම අතිශය වැදගත් වනු ඇත.